අපේ පාඩම වෙන්නේ පුතේ ඔයගලන්ගේ සාහිත්‍ය සංග්‍රහය පොතේ තියෙන කෑරගලය වැජබෙීමේ ලෙසින් සිට කියන 10 වෙනි පාඩම. ඒක 11 ශ්‍රේණියට අයිති පාඩමක්. ඒක ඔයගලන්ගේ පාඩමක් විදියට ඇතුළත් කළත් ඒක සංදේශ කාව්‍යයක් කියලා ඔයගොල්ලෝ සමහර අය දන්නවත් ඇති නොදන්නවත් ඇති. මේක පුරාතන පද්‍ය වලට තමයි අයිති වෙන්නේ පුතේ. පුරාතන පද්‍ය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි අපේ පැරණි පද්‍ය වර්ගයක් තමයි සංදේශ කාව්‍ය කියන්නේ. එතකොට සංදේශ කාව්‍යයක කොටසක් තමයි ඔයගොල්ලන්ට මේ ඉගෙන ගන්න දීලා තියෙන්නේ කවි 10ක්. හංස සංදේශේ තියෙන කවි 10ක් තමයි කෑරගලය වැජබෙීමේ ලෙසින් සිට කියන පාඩමේ තියෙන්නේ. මම මේ පාඩමේ මූලික අරමුණු කරගන්නේ ඔයගොල්ලන්ට කවි ටික පැහැදිලි කරලා දෙන එක. ඒක නිසා හැබැයි සැබෑ රසවින්දනයකට නම් පුතේ අනිවාර්යයෙන්ම මේක ගායනය අපි අත්විඳින්න ඕනේ. නමුත් මේක ගායනය මම වෙනම තමයි ඔයගොල්ලන්ට වෙන වීඩියෝවකින් ගායනය කරලා සමුද්‍රඝෝෂ විරිත මොකක්ද කියලා මම වෙනම හඳුන්වලා දෙන්නම්. මම පාඩම පැහැදිලි කිරීමට තමයි මේ වීඩියෝෙන් පළවෙනි තැන දෙන්නේ. ඒ නිසා අපි කෙලින්ම පාඩමට යමු. මේ පාඩම හඳුන්වා දීමේ කොටස ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරන්න. මොකද ඔයගොල්ලන්ගේ සාහිත්‍ය සංග්‍රහය පොතේ අහන පේපර් එක තමයි ඔයගොල්ලන්ගේ තුන්වෙනි කොටස. එතකොට තුන්වෙනි කොටසේ 1-2 ප්‍රශ්න වලට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට උත්තර ලියන එකට විශාල බලපෑම විශාල ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මේ තියෙන කොටස් ටික කටපාඩම් කරාම. ඒ කියන්නේ පාඩම හඳුන්වා දීමේ කොටස් ටික කටපාඩම් කළාම. ඒක නිසා විචාර ලියන්න බෑ කියන එකෙන්ම සාහිත්‍ය සංග්‍රහය කොටසේ ඔයගලගේ 3 ප්‍රශ්න පත්‍රයට ලකුණු නෑ කියලා කියන්නත් බෑ. මොකද ලකුණු 40ක්ම ඔයගලන්ට ලැබෙන්නේ කටපාඩම් කරලා ගන්න ලකුණු වලින්. ඒක නිසා මම මේ පාඩම උගන්වනකොට ඔයගලන්ට නැවතත් මතක් කරනවා කරුණාකරලා දරුවනේ 3 වෙනි ප්‍රශ්න පත්‍රය අමාරුයි අපිට විචාර ලියන්න බෑ ඒක තමයි ලකුණු නෑ කියලා ඔයගොල්ලෝ පිළිතුරු පත්‍ර ලියනකොට හිස් කොලයක් විදුහලේදිවත් තමන්ගේ පාසලේදිවත් ඔයගොල්ලෝ යන ප්‍රධාන විභාගෙදිවත් බාර දෙන්න එපා ඒක මහා ඛේද වාචකයක්. ඇත්තටම ඔයගොල්ලෝ පොත අතේ තියාගෙන ඔයගොල්ලන්ට 10 ශ්‍රේණියේදී සාහිත්‍ය සංග්‍රහය පොත අතට හම්බ වෙනවා. ඒ හම්බ වෙලත් ඔයගොල්ලෝ 11 ශ්‍රේණියේදී අවසාන විභාගයේ හිස් පොතක් දෙන එක ඇත්තටම මගේ නම් හදවතට හරියට දැනෙලා තියෙන එකක්. ඇයි මේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? පාසල් ගිහිලා අවුරුදු 11ක් ඇයි මේ විදිහට පිළිතුරු පත්‍රයක් හිස් කොලයක් පොතක් විදිහට බාර දෙන්නේ කියන එක හරි ගැටලුවක්. ඒක නිසා දරුවනේ අධ්‍යාපනය කියන ඔයගොල්ලන්ගේ ජීවිතේට හරි වැදගත්. මේ පොත අවුරුදු 2ක් අතේ තියෙනවා. ඒක නිසා විචාර ලියන්න බැරි නිසා තමයි මම සිංහල ෆේල් උනේ කියන කතාව කියන්නේ නැතුව මම ඒකත් කියා දෙන්නම් මේ වීඩියෝ හරහා. මම ඉස්සෙල්ලා අපි පාඩම් ටික පොඩ්ඩක් විස්තර කරලා විචාර ලියන්නත් මම කියා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි විචාර ලියන එක මහා මුතු දෙයක් නෙවෙයි කියලා. පාඩම ඔළුවට යන්න ඕනි පුතේ විචාරයක් ලියන්න නැත්නම් අපිට මොකුත්ම ලියා ගන්න බෑ. අදහස් නැතුව විචාරයක් ලියන්න බෑ. ඒක නිසා ඒක මම කියා දෙන්නම්. එතෙක් ඔබ පාඩම් ටික පැහැදිලි කරලා දෙනකන් දැනට ඔයගොල්ලෝ මේ තියෙන කොටස් ටික අනිවාර්යයෙන්ම කටපාඩම් කරන්න. ඒ ලකුණු 40 ගන්නවා කියන්නේ අනිත් පේපර් දෙකටත් සාමාන්‍ය ලකුණක් ගත්තත් S1 ගන්න පුළුවන් සිංහල වලට. ඒකත් මතක් කරමින් මම මේ පොතේ තියෙන කරුණු වලට අමතරව ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතෙන සංදේශ ගැන දැනගන්න. මොකද සංදේශ පොත් දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. හංස සංදේශේ, සැලලිහිණි සංදේශේ. දෙකම ඉතින් මාර්ග වර්ණනාවට වගේ තමයි බර වෙන්නේ. කෙසේ වෙතත් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ටික ඔයගොල්ලෝ කොහොමත් පාඩම් කරන්න ඕන නිසා මම චුට්ටක් අර සංදේශ කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ගේ ඔළුවට වැටහීමක් දෙන්න ඕන නිසා මම කියන්නම් ඇත්තටම පුතේ සංදේශ වැටෙන්නේ පුරාතන පද්‍ය වලට. පුරාතන පද්‍ය කියන්නේ පැරණි පද්‍ය කියන එකනේ. මේ සාහිත්‍යය අපි ඉගෙන ගන්න. සාහිත්‍ය ඇතුලේ ගද්‍ය සහ පද්‍ය කියන කොටස් දෙක තියෙන්නේ. එතකොට මේ පද්‍යවල පුරාතන පද්‍ය ගැන පැරණි අපේ පද්‍ය පන්තින් ගැන හදාරනකොට සංදේශ කියන එක අපිට අතාරින්නම බෑ. ඒක නිසා සංදේශ දෙකකම කොටස් දෙකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට ඉස්සෙල්ලම ඉගෙන ගන්න හම් වෙන්නේ හංස සංදේශය. හංස සංදේශේ කෝට්ට යුගයේ ලියවුණු එකක්. ඔයගොල්ලෝ දන්නවා. එතකොට සංදේශයක් කියන්නේ මොකද්ද? ඇත්තටම මේ අපි කියමු හංස සංදේශ නම් හංසෙක්ගේ කකුල ගැට ගහලා මේ ඇත්තට මෙහෙම යවනවද දෙවියන්ට? නෑ. නැත්නම් හාමුදුරු කෙනෙකුට අරිනවද? නෑ. මේක නිර්මාණයක් පුතේ. මේක නිර්මාණයක්.
ඒක ඔළුවට ගන්න ඕනි. සංදේශයක් කියන්නේ සාමාන්‍යයෙන් નિયમિત ආකෘතියක් යටතේ නිර්දිෂ්ට වර්ණනා ඇතුළත් කරපු දෙයකට තමයි අපි සංදේශයක් කියලා කියන්නේ. මෙහෙමයි දැන් අපි සංදේශය කියන එකේ වචනාර්ථය කියලා ගත්තොත් මනවින් දක්වාලීම සංදේශයක් කියලා කියන්නේ. ඒක ඔය සංස්කෘත සාහිත්‍යයේ තමයි අතින් ගෙන යන ලද පණිවිඩය, ආරංචිය, ආඥාව කියන එක අපි අර්ථ දක්වන්නේ සංස්කෘත සාහිත්‍යයට අනුව. සංදේශය කියන එකේ වෙන වෙන වචන තියෙනවා. සංදේශ කියනවා, හස්න කියනවා, අස්න කියනවා. අහලා තියෙනවා වචන. එතකොට සංදේශයක් කියන එක ඔයගලන්ට දැනෙන්න ඕනේ. එතකොට අතින් ගෙන යන ලද පණිවිඩයක්, ආඥාවක් නැත්නම් ආරංචියක් නේ දැන් මේක. අපි දැන් මේ සංදේශවල ගොඩාක් පාවිච්චි කරන්නේ සංදේශයේ ගෙන යන කෙනා විදිහට සත්තු යොදාගන්නේ. හංසයා වෙන්න පුළුවන්, මොනර වෙන්න පුළුවන් නේද? එක එක සතුන් යොදා ගන්නව සැලලිහිණියා වෙන්න පුළුවන්. කොහොම නමුත් දරුවෝ සංදේශයක අපේක්ෂිත වෙන්නේ කියන්නේ අරමුණු කරගන්නේ කිසියම් කවියෙක් විසින් සකස් කරන පණිවිඩයක් නිශ්චිත ස්ථානයක් කරා ගෙනියන එක. හයි මං කියන්නේද? යම් කිසි අපේක්ෂිත දෙයක් කවියෙක් විසින් කවියෙකු විසින් දැන් සංදේශයකින් බලාපොරොත්තු වෙන්නේ කිසියම් කවියෙක් විසින් සකස් කරන ලද පණිවිඩයක්. කවියා සකස් කරන්නේ. කවියා සකස් කරන ලද පණිවිඩය නිශ්චිත ස්ථානයක් කරා යවන එක. එතකොට මේ නිශ්චිත ස්ථානයේ වෙන්න පුළුවන් ඉතින් දෙවියෙක් වෙන්න පුළුවන්, රජෙක් වෙන්න පුළුවන්, රටේ ඉන්න ප්‍රභූවරයෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ කවිත්වය එයා ඒ පණිවිඩය හරහා එයාගේ කවිත්වය හොඳින් එලි කරනවා. අපි ඉතින් බලනවා රසවින්දනය කරන අපි මේ කවියා මේ හින්දා ලස්සනට මේ නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒකට තමයි ඉතින් සංදේශ ලියන්නේ. සංදේශ ගැන කතා කරොත් පැය ගණන් අපිට කතා කරන්න පුළුවන්. මේ නමුත් පුතේ මම මෙතන බලාපොරොත්තු වෙන්නේ හංස සංදේශ තියෙන ඔයාලට නිර්දිෂ්ට කවි 10 ගැන කතා කරන්න නිසා මම පාඩමට යොමු වෙන්න. එතකොට දැන් සංදේශයක් කියන්නේ මොකක්ද කියලා හිතේ ඇතිනේ නේද? මේක කෝට්ටේ යුගයේ සංදේශයක්. ඔයාලට පුතේ මේ මං කියපු කාරණා නෙමෙයි. ඇත්තටම මේ පොතේ තියෙන මේ සංදේශයක් යන කුමක්ද? මේ කෝට්ටේ යුගයේ ලිපිච්ච වෙනත් සංදේශ මොනවද? සංදේශයේ ගිනියන පණිවිඩය මොකක්ද? ඊළඟට මේ සංදේශයේ කා විසින් රචිතද? මේකේ තියෙන කොටස් ටික අනිවාර්යෙන් කටපාඩම් කරන්න. එතකොට මේක ලියන්නේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ මොනවද ලියපු වෙනත් කෘති? ඒවා අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මේ කියන කෑරගල තව තියෙනවා මේකේ කෑරගලේ හඳුන්වන කෑරගලේ කියන නම හැදිච්ච හැටි. ජනප්‍රවාද 3ක් ගැන කතා වෙනවා. ඒ ටික කටපාඩම් කරගන්න අනිවාර්යෙන්. එතකොට ලකුණු ටික ගන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ඉතින් විචාරට නම් ඕන වෙනවා පුතේ. මේක කෝට්ටේ යුගයේ කෑරගල ය වැජබේ මේ ලෙසින් සිට කියන පාඩම අරගෙන තියෙන හංස සංදේශයෙන්. ඒක ලියලා තියෙන කෝට්ටේ යුගයේ. ඒක ලියලා තියෙන රචකයා තමයි වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ කියන තුන. නම් අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. එහෙනම් අපි යමු පාඩමට. මම මේක ගයන්න නැතුව අපිට මේ රස විඳින්න බෑ. ඇත්තටම රස විඳින්න ඕනි ගායනයත් එක තමයි. ඒත් අර මං කිව්වා දැන් මගේ බලාපොරොත්තු මේ කවි ටික පැහැදිලි කරන එක කියලා. මම ගායනයේ සමුද්‍රඝෝෂ විරිතට අදාළව මම ගායනය ඔයගලන්ට කරලා වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්වන්නම් පුතේ. දැනට අපි බලමු මේකේ කොහොමද අර්ථ දැක්වීම, මේකේ තියෙන විවරණාංග මොනවද, මේකෙන් කියන්නේ විස්තරය මොකක්ද, ඒ ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. ඔයගලගේ පළවෙනි කවිය තියෙනවා. මෙන්න මෙහෙම. මේක ඉතින් පුතේ මේකයි මේ හංස සංදේශයේ කවි සමහර තැනක සඳහන් වෙනවා 206ක් කියලා. මේ මංගාවම තියෙන පොතක තියෙනවා 206ක් කියලා. නමුත් හංස සංදේශයේ පොත මංගාව තියෙනවා. ඒකේ නම් කවි තියෙනවා 208ක්. එතන විවාදයකට තුඩු දෙන හින්දා මම මේ කවි 200 ගාණක් තියෙනවා කියන එක විතරක් මම කියන්න. ඒ නිසා මේ කවි 200 ගාණෙම ඔයගලන්ට දීලා තියෙන කවි 10යි. එතකොට ඒ කවි 10න් ඔයාලට තියෙන සාර ඵලය අඹ දඹ රඹද වල්පිට කියන්නේ ඔය කවි 200 ගානේ 156 වෙනි කවිය. 156 වෙනි කවිය බලන්න කොච්චර ගිහින්ද කියලා. දැන් සංදේශවල මම කිව්ව සංදේශ හඳුන්වලා දෙන්න. සංදේශවල පුතේ දූත වර්ණනා, මාර්ග වර්ණනා, ස්වභාව සෞන්දර්ය වර්ණනා, රාජ්‍ය වර්ණනා, දීකෙලි වර්ණනා, මේ වගේ වර්ණනා ගොඩාක් තියෙනවා. පණිවිඩය කියනවා, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔය අතරින් ඔයගොල්ලන්ට දීලා තියෙන මාර්ග වර්ණන. හංසයා යනවා, හංසයා යන්නේ උඩින්. බාන පුතේ මේක රස වින්දනයකට කරනකොට ඔයගොල්ලෝ ගන්න
මේ හංසයා ඉගිලිලා යන්නේ උඩින්. දැන් මේ පණිවිඩය අරගෙන යනවනේ හංසයා. එතකොට එයාට පේන්නේ උඩ ඉඳන් බලන විදිහ. එතකොට කවිය මේක හිතෙන් මවා ගන්න ඕනේ හංසයාට පේන විදිය. අහසෙන් යනකොට පහළ පේන විදිය. කොච්චර නේද? ඒක නිර්මාණශීලීත්වයත් එක්ක කොච්චර මේද ප්‍රඥාවක් ඒකෙන් පේනවද? ඒක එයා හිතේ ඇඳ ගන්න ඕනේ. එතකොට මේ කියන විදාගම මෛත්‍රී හාමුදුරු හරි ලස්සනට ඒක කියලා තියෙනවා. මේ හංසයට කොහොමද මේක පේන්නේ කියලා. හංසයට ආසාවක් ඇති කරනවා මේක පණිවිඩේ ගෙනියන්න මට මේක බලා ගන්න පුළුවන් මට මේක බලා ගන්න පුළුවන් එයා හරි ආසාවෙන් දැන් මේ ගමන යන්න පිටත් වෙන්නේ. ඔයගොල්ලෝ අර ට්‍රිප් එකක් යනකොට නිදාගන්නේ මේ ඊළඟ දවසේ යන්නේ කොයි වෙලාවෙ නිින්ද යන්නෙත් නැහනේ. කොටින් නිින්ද යන්නෙත් නැහැ. මොකද හෙට ඊළඟ දවසේ යන්න තියෙන ගමන ගැන ඔයගොල්ලෝ සිතිවිලි මවා ගන්නවා. නිින්ද යන්නේ නැහැ. ඒ වගේ දැන් හංසයටත් මේක යකින් යනකම් මේක ඉවසිල්ලක් නැති වෙන විදිහට එච්චර ලස්සනටම විස්තර කරනවා මාර්ගය. මේක රස විඳින අපි අමුතුම ලෝකයකට ඇත්තට මෙච්චර ලස්සනද කියලා අතිශයෝක්තිය තියෙන පුළුවන් ස්වභාවෝක්තිය තියෙන පුළුවන් කෙසේ වෙතත් අපි ඒවා දැන් රස විඳිනකොට අපි කතා කරනවා අපි බලමු මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට හානාහිය පානාඳ හැරෙන්දනේ කියන පාඩමේදී අර්ථ රසය හා ශබ්ද රසය පැත්තෙන් කවියක් රස විඳිනය කරන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. ඒ නිසා මම මේකේ අර්ථ දැක්වීමත් එක්ක රස විඳිනය කරන පැතිත් කතා කරගෙන යනවා. හරි අපි මේකේ පළවෙනි කවිය ගමු පුතේ. මේකේ අර්ථ වාච්‍යාර්ථයක් තියෙනවද ව්‍යංග්‍යාර්ථයක් තියෙනවද? ඒ කියන්නේ ශබ්ද රසය සහ අර්ථ රසය. ওই පැත්තෙන් විතරයි ප්‍රශ්න අහන්න පුළුවන් කල්පන්තියක. ඒක ප්‍රශ්න අහන දෙයට වාලා කවිය හොඳට අවබෝධ කරගෙන අහන දෙයට උත්තර දෙනවා. අපි නම හොවන් ගම කියන්නේ නැහැනේ පුතේ. ඔයාගේ නම මොකද්ද කියලා අහුවම් ගමේ නම කියන්නේ නැහැනේ. ඒ වගේ අහන ප්‍රශ්නෙට හොඳට කවිය අවබෝධ වෙලා තියෙනවා නම් රස වින්දනය කරන අර්ථ රසය නම් අර්ථය මොකද්ද? ශබ්ද රසය නම් ශබ්ද රසය කොහොමද ඉස්මතු කරලා තියෙන්නේ? ඊට අමතරව ව්‍යාකරණ පැත්තට බර කරනවා. මොකද භාෂාවක් රැකෙන්නේ එතනනේ. එයාගේ පාණ්ඩිත්‍යය, එයාගේ හැකියාව භාෂා තමා විද්වතෙක් බව පෙන්වන්නත් එපැයි කවිපන්තියෙන්. ඒක නිසා එයා ව්‍යාකරණ අංගත් ලස්සනට ඒක ඇතුලේ තමන්ගේ නිර්මාණශීලීත්වය ඇතුලේ ව්‍යාකරණත් එයා ලස්සනට පාවිච්චි කරනවා. පාර යන කෙනෙක් හදන කවියකුයි නේද? කව ජීවිතේට විධිමත් අධ්‍යාපනයක් නොලබපු කෙනෙකුයි විධිමත් අධ්‍යාපනයකින් හොඳට පොතපත හදාරපු කෙනෙක් ලියන කවියකයි වෙනසක් තියෙන්නේ බෑ පුතේ නේද? තමන්ගේ පාණ්ඩිත්‍යය පෙන්වන්න එපා. ඒකේ වරදක් නැහැ. හැබැයි එහෙම පාණ්ඩිත්‍යය කියන්න ගිහිල්ලා කිසිම දෙයක් තේරෙන්නේ නැත්නම් ඒකෙන් ඇති වැඩකුත් නැහැ. එහෙනම් අපි බලමුනේ මේ පළවෙනි කවියෙන් මේ කියන ශබ්ද රසය, අර්ථ රසයයි, ව්‍යාකරණයි කොහොමද ගොඩනගලා තියෙන්නේ? මෙයාගේ විද්වත් බව කොහොමද කියලා තියෙන්නේ මේ හාමුදුරුවෝ කියලා අපි බලමු. මේක මම නිකන් රජ්‍රිග්මයකට කියන්නම්. හැබැයි ඇත්තටම පුතේ මේක සමුද්‍රඝෝෂ විරිතෙන් ලියන එකක්. මම මාත්‍රා දැමීම පවා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඒක සිංහල භාෂා දින තරඟවලට එනවා. එතකොට මේකේ මාත්‍රා 17ක් තියෙන්නේ. හැබැයි සමුද්‍රඝෝෂ විරිතට අපි අවසානයේ අදිනකොට ලස්සනට ඒකේ මාත්‍රා 18 එනවා. ඒක නිසා සමුද්‍රඝෝෂ විරිතෙන් තමයි මේක අපිට ගායනා කරන්න පුළුවන්. හරිද? එතකොට මම මේක නිකන් කියවලා තමයි රස වින්දනය කරන්නේ. මේ පළවෙනි කවිය කියනවා සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දුල කඳු පිටින් බට නෑර ලොලය වඩගෙන දුටු දනන් හට කෑරගලය වැජබෙයි මේලිසින් සිට. කෑරගලේ වැජබෙන හැටි නේද? කෑරගලය කියන ප්‍රදේශය ගැන තමයි මේ වර්ණනා කරන්නේ. උක පුතේ හංස සංදේශේ තියෙන්නේ කෑරගලය හා පද්මාවතී විහෙර වර්ණනාවෙන් තමයි ඔය කවි 10 අරන් තියෙන්නේ. කෑරගලයයි පද්මාවතී විහෙරයි දෙක වර්ණනා කරන කොටසෙන් කවි 10ක් අරගෙන පිළිවෙලින් නෙමෙයි. ඔගේ තියෙන්නේ 156 තියෙනවා, 157, 158 ඊළඟට ආයි තියෙනවා 159 ආයි තියෙනවා 162 ආයි තියෙනවා 163 64 65 66 ආයි ටිකක් අතහැරලා 170 වෙන කවිය අරගෙන. එහෙම තමයි ඔයගොල්ලන්ට ඒ කොටසෙන් ටික කවි 10ක් තෝරලා අරන් තියෙන්නේ. අපි බලමු මේක. එතකොට මේකේ කියන්නේ මොකද්ද? මේකේ පුතේ දැක්කපු ගමන් කවි ආකෘතිය පැහැදිලි වෙනවනේ. දැක්ක ගමන් කවි ආකෘතිය මොකද්ද? පේනවා අපිට කවියේ ආකෘතිය සිව්පද ආකෘතිය. මේක එලිවැට සහ එලි සමය දෙකම රැකලා තියෙනවා. එලිවැට කියන්නේ සාර, මීර, නෑර, කෑර. පේනවනේ රයන්නේ මුල රැකලා තියෙනවා. එතකොට එලිවැට.
එලි සමය පිට බට හට සිට මං කිව්වා සමුද්‍රඝෝෂ විරිතෙන් මේක ගායනා කරන්න පුළුවන්. එතකොට එලිවට එලි සමයෙන් ලස්සනට ඒක රිද්මයකට ලස්සනට විරිතකට ගායනා කරේ ඒකේ රසය වැඩි වෙනවා. එතකොට ශබ්ද රසය එලිවට එලි සමය විරිත හරහා සමුද්‍රඝෝෂ විරිත හරහා ගොඩනගලා තියෙනවා කවිය. කෙලින්ම දකිනකොටම අපිට සිව්පද ආකෘතියයි ඒත් එක්කම ආකෘතියත් එක්කම ශබ්ද රසය ගැන පේනවා. එතකොට අපි බලමු. දැන් අඹ දඹ රඹ කියනකොට අනුප්‍රාස රසය ගොඩ නැගෙනවා. ඩග්ගාල ශබ්ද රසය කවිය රස විඳින්න පටන් ගන්නකොටම තේරෙන්න ඕනේ ඔයගොල්ලන්ට. මේකේ ශබ්ද රසයේ තියෙන ශබ්ද රසය ගොඩ නගන්නේ අනුප්‍රාස රසයෙන් එලිවට එලි සමයෙන් ඊළාට විරිතෙන් සමුද්‍රඝෝෂ විරිතෙන් මේ හැම එකෙන්ම ශබ්ද රසය ගොඩ නගාගෙන තියෙනවා හාමුදුරුවෝ. ඊළඟට මම අර්ථ රසයට ගියොත් අර්ථ රසයේ වාචාර්ථය ගැන හිතුවොත් සාර ඵලය අඹ දඹ රඹද වල් පිට. එතකොට පුතේ සාර ඵලය සාරවත් වූ කියන එකනේ. උඩට ලස්සනට හැදිලා තියෙනවා කියන එකනේ. රැට ගැහිලා වේලිච්ච මදේවත් නැතිව එහෙම තියෙනකොට අපිට තේරෙනවා අනික සාරවත් නෑ කියලා නේද? හොඳ සාරවත් ඵල ගෙඩි හැදිලා තියෙනවා. මොනවද? අඹ දඹ රඹ. ඔයගොල්ලෝ අඹ නම් දන්නවා. ඔතන දඹ රඹ කියන එක තමයි ඔයගලන්ට චූට්ටක් අමාරුයි කියලා හිතෙනවා නම් දැනෙනවා ඇත්තේ දඹ කියන්නේ පුතේ ජම්බු වලට රඹ කියන්නේ කෙසෙල් ගෙඩි වලට. එතකොට අඹ තියෙනවා ජම්බු තියෙනවා කෙසෙල් ගෙඩි තියෙනවා මුත සාරවත් ගෙඩි හැබැයි හැදිලා තියෙනවා. එතකොට ඊළඟට කියනවා මීර ජලය ඇල දොල කඳු පිටින් බට. මීර කියන්නේ මිහිර කියන එක අල් හයන්න ලොප් කරලා තමයි මීර කියන එක හදලා යාගේ දක්ෂතාවය පුතේ. අපි දැම්ම නම් ඕක මිහිර විතරයි දාන්න දන්නේ. ආම්දුරෝ මීර කියලා එක ලස්සනට හදාගෙන ව්‍යාකරණානුකූලව අල් හයන්න ලොප් කරලා හදාගෙන එතකොට ඊ ස්වරය දීර්ඝ කරලා මීර කියලා හදාගන්න. ඒව කෙසේ වෙතත් ඒව ඔයගලන්ට විග්‍රහ කරන්න බැරි වුණා දැන් තේරෙනවා ඇති හාමුදුරුවන්ගේ හැකියාව නේ. එතකොට මීර ජලය කියන්නේ මිහිරි කියන එක මට කියන්න ඕනේ ඒක. මිහිරි ජලය ඇල දොල කඳු ඇල දොල රණුප්‍රාසය ගොඩනගෙන හැටි කඳු පිටින් බඩ කඳු වලින් මෙහෙම කඩා හැලෙනවා බහැගෙන යනවා කියන එක. ඊළඟට ඔබ තමන්ගේ වචනෙන් හදාගන්න. ඊළඟට කියනවා නෑර ලොලය. නෑර කියන්නේ අතාරින්න බෑ. ඒකට තියෙන ලොලය කියන්නේ ආශාව. ලොලය කියන්නේ පුතේ ආශාව. මේකේ දීලා තියෙන වල්පිට කියන එක නම් මේ වල්පිට වනාන්තරයේ දඹ ජම්බු කියලා. ඊට අමතරව ඔයගලන්ට තේරුම ගන්න බැරි නම් මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට තිරේ දිස් කරනවා තේරුම් ටික එතකොට ඔයගොල්ලෝ සටහන් කරගන්න. එතකොට ගලාගෙන යන මේ කඳු වලින් ගලාගෙන යනවා මිහිරි වතුර දිය ජලය. ඇල දොල කඳු පිටින් බට කඳු වලින් ඇල දොල මෙහෙම කඳු වලින් ගලාගෙන එනවා. බට කියන්නේ බට නෙමෙයි මෙහෙම ගලාගෙන එනවා කියන එක. ඊළඟට නෑර ලොලය වඩවන දුටු දනන් හට නෑර ලොලය ආශාව අත්තරින් නැතුව නේද? ලොලේ කියන්නේ ආශාව. නෑර කියන්නේ අතාරින්න බෑ. වඩවන දුර ආශාව අත්තරින්න නැතුව මේ ආශාව වර්ධනය කරන විදිහට දනන් කියන්නේ මිනිස්සු. මේ මිනිස්සුන්ට කෑරගලය වැජබෙයි ලෙසින් සිට කෑරගලය මෙන්න මේ ආකාරයට වැජබෙයි කියන්නේ පුතේ විරාජමාන වෙනවා බැබලෙනවා කියන එක තමයි එතන ගන්න තියෙන්නේ. මේ විදිහට බැබලෙනවා කියලා. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? ඇත්තටම මේ කියන හැමදේම දකින මිනිස්සුන්ගේ ආශාව වර්ධනය වෙනවා. අතාරින්න බැරි තරම්. ආශාව ඒ දකින මිනිස්සුන්ගේ දකින අයගේ ආශාව වැඩි වෙනවා මේ දේවල් දකිනකොට. මොකද්ද දකින්නේ? එතකොට කවියා කියනවා කටපාඩම් කරගන්න පුතේ Tamanට වාචාර්ථයේ මේ එක වචනයක්වත් අතහැරෙන්නේ නැති විදිහට. දැන් කෑරගලේ ලස්සනට විරාජමාන වෙනා බැබලි තියෙන නැත්තම් කෑරගලේ ප්‍රදේශය බැබලෙමින් විරාජමාන වෙමින් තියෙන්න හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සාරවත් වූ ගෙඩි හටගත්ත අඹ ජම්බු කෙසෙල් හැමතැනම වල් පිට කියන්නේ එතකොට ගස්වල පිරීලා කියන එක. මේ වනාන්තරය කියන එක. වනාන්තරයේ ගස් පිරීලා. මෙතන වල් පිට කියන එකේ තේරුම වනාන්තරය කියලා දීලා තියෙනවානේ. එතකොට වනාන්තරයේ තියෙන අඹ ජම්බු ඊළඟට කෙසෙල් ගස්වල සාරවත් ඵල පිරීලා. ඒ විතරක් නෙමෙයි මිහිරි ජලය ඇලදොල වලින් ගලාගෙන කඳු මුදුනෙන් ගලාගෙන එනවා.
කඳු මුදුන් වල ඉඳලා මිහිරි ජලය ඇල දොළ හරහා ගලාගෙන එනවා. මේවා දකින මිනිස්සුන්ගේ ආශාව වැඩි වෙනවා. මෙන්න මේ විදිහට තමයි කෑරගලේ ප්‍රදේශය විරාජමාන වෙමින් පවතින්නේ. විරාජමාන වෙමින් කියන එකට බබලමින් කියන එක කියන්න පුළුවන්. තමන්ගේ වචනෙන් හදාගන්න. එතකොට මෙතන ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ පුතේ කෑරගලේ විරාජමාන වෙමින් පවතිනවා. ඒ පවතින්න හේතුව දකින මිනිස්සුන්ගේ හිත වශී වෙනවා. ඒ වශී වෙනවා ආශාව වැඩි වෙනවා හේතුව තමයි මේ වනාන්තරේ සාරවත් ඵල හටගත්ත ගස් පිරීලා තියෙන අඹ ජම්බු කෙසෙල් තියෙනවා. ඉතින් දෙකම කණ්ඩත් ආසයි දෙනවා ඇති. ඊළඟට මිහිරි ජලය කඳු වලින් ගලාගෙන එනවා ඇල දොළ හරහා. ඉතින් මේක දකින මිනිස්සුන්ගේ ආශාව තව තවත් වර්ධනය වෙනවා මේ විදිහට කෑරගලය ගම්මානය විරාජමාන වෙමින් බබලමින් පවතින. අපිටත් කෑරගලයට යන්න. ඉතින් පුතේ හංසයා කුරුල්ලෙක්නේ. හංසයා පළතුරු කන්න ආසයිනේ. එතකොට හංසයාට මෙහෙම හිතනකොට හරි කැමැත්තෙන් යයියා. මටත් ටිකක් කාලය යන්න පුළුවන් කියලා බලන්නකෝ ඒක පුතේ මනෝභාවයන් එක්කත් පුදුමාකාර ගනුදෙනුවක් එතකොට හාමුදුරුවෝ කරනවානේ කොච්චර පැති හිතලද හාමුදුරුවෝ නේ එතකොට ඔය අඹ දඹ රඹ කියන එක පුතේ අඹද දඹද රඹද සමාසයක්නේ දකාරාර්ථ සමාසයක් එතම බලන්න ව්‍යාකරණය යොදලා තියෙන හැටි කෙටි කරලානේ නේද අඹද ජම්බුද කෙසෙල්ද කියන එක අඹ දඹ රඹ කියලා ගත්තා දකාරාර්ථ සමාසය දයන්න අයින් කරලා කෙටි කළා නේ එතකොට ඊළඟට මේක ගන්න පුළුවන් ඇල දොළ කිව්වා යුගල පදනේ ඔයගොල්ලෝ දන්නවනේ නේ ඇල දොළ කියනකොට ලයින් දෙක මුර්ධජ ඒවා ඉතින් මතක තියාගන්න මම මේ නිකන් අමතර දෙයක් මතක් කරේ ඒක මුර්ධජ දන්න ඕනි කියලා ਵਿਚාරට ලියන්න එපා ඇල දොළ කියන එක යුගල පදයක් එතකොට ව්‍යාකරණත් රැක ගනිමින් තමන්ගේ වියත් බවත් පෙන්නමින් නේද මේක හරි ලස්සනට හැබැයි ස්වභාවෝක්තිය නේ ස්වභාවෝක්තිය අතිශයෝක්තියක් නෑ ඉතින් වනාන්තරයක කොහොමත් පුතේ වේලිච්ච වනාන්තරයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ නේ මොන බැද්දේ ගමට ගියොත් නම් අපෝ ඒ කැලෑව වේලිච්ච කැලෑවක් ඔයාලා බැද්දේ ගමට අරන් යනවනේ බැද්දේ ගම නව කතා පළවෙනි පරිච්ඡේදයේ පුරා පිටු 10ක් විතර කියන්නේ මේ කොච්චර බැද්දේ ගම කියන ගම වටේ තියෙන වනාන්තරයේ දුෂ්කරද කියලා නෑ මේ කෑරගලේ අවට තියෙන ගම්මානිතේ අවට තියෙන මේ හරිම සුන්දර පරිසරයක් තියෙනවා ඒක අපේ දැන් අර බැද්දේ ගම කතාව අපි අර දුෂ්කර ගම්මානෙට ගෙනියනවා වගේ හාමුදුරුවෝ හංසයව අර ලස්සන තැන් වලට ගෙනියන හැටි බලන්නකො එයාට ආස හිතෙන විදියට. ඒතර කෑරගලේ තියෙන ලස්සන මේ කවිය කියන පුතේ හරිම වාචාර්ථවත්. ඉතින් එයාලා ඕන වර්සු තාම සෞම්‍ය වනාන්තරයක තියෙන්න පුළුවන්. ඇත්තටම තියෙන සාරවත් ඵල. ඇත්තටම මිහිරි ජලය, හරි පිරිසිදුයි ජලය. අපිට දකින්නකොට හරියට හිතේ ආශාව ඕන කෙනෙක්ගේ වැඩි වෙනවා. හිතන්නකෝ අපි සාමාන්‍ය වනාන්තරයකට ගියොත් අපේ ආසාව ඇති වෙන්නේ නැද්ද? අපිට එතන ඉන්න හිතෙනවනේ. නේද? වතුර ටිකක් බීලා බලන්න හිතනවා. මූණ පිහදා ගන්න මූණට වතුර ටිකක් දාගන්න හිතෙනවා. අඹ ගෙඩියක් කාලා බලන්න හිතෙනවා. නේද? ඒ ආශාව වැඩි වෙනවනේ. ඒක තමයි ඒ ස්වභාවෝක්තිය පුතේ. තින් වාචාර්ථයට කියන්න තියෙන්නේ ඔය ටික. ස්වභාවෝක්තිය ඊළඟට අපේ චිත්ත රූපම වෙනවා වාචාර්ථය ඔය විදිහට තේරුම ලස්සනට ගල්ප ගත්තා නම් ඔන්න ਵਿਚාරය උතන තියෙනවානේ පුතේ වාචාර්ථයෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඒ ටික ලිව්වා ශබ්ද රසයෙන් ඇහුවා නම් ඒ ටික ලිව්වා අර්ථ රසය ශබ්ද රසය ඔය දෙක තමයි බර වෙන්නේ අපි ඊළඟ දවසේ තවත් වීඩියෝකින් අනිත් කවි ටික තේරුම් කරලා දෙනකම් දැනට මම නවතිනවා